හැපින්නකගේ හිතේ සීතල ගහමැද පදව හැංගිලා හදවතේ හුදකලා නිතේ කඳුළු වැටෙලා හැපින්නා හිනාවෙයි සදලිඳු කුඹුකේ හදවතේ කතාවයි හැපින්නා හිනාවෙයි සදලිඳු කුඹුකේ හදවතේ කතාවයි හැපින්නකගේ පාර දිගේ ඇවිදින අයියා හිනා වෙලා අනේ මට කියන්න කතාවේ මොකද්ද අහනකොට හිත අමාරු වෙලා මල් පිපුණාද දිනෝදත සරසුනාද හැපින්නකගේ කතාවයි සඳලිඳුත් අහනවායි ඔබටත් හිතෙන්නේ හදේ ගියක් ගඟේ පරක්කම රැඳීලා අහස් ගඟටම සිරිනලා හැපින්නකගේ පාර දිගේ හිත අහසින් ගිලිහෙලා හඳේ මනෝරමාව අරුමැති සිහිනය හැපින්නාගේ රාව ආසවෙන් අහනවා හැපින්නකගේ කතාවයි සඳලිඳුත් අහනවායි ඔබටත් හිතෙන්නේ හදේ ගියක් මේ මැනික් නමෙන් එක මැනිකක තියෙන ශක්තිය හතරවන්න ඩල් කරලා දාන්න. දීනා නැගිටින්න බලන්න ඔයා හොඳින් නේද? වැඩ කරදරයක් වෙන්නේ නැහනේ. කවුරු හරි මාව පැහැරගත්ත නේද? ඔයා මාව බේරගත්තද? ඔව් පුතේ. මම ඉන්නකම් කාටවත් වැඩ කිසි කරදරයක් කරන්න දෙන්න. හරිද? එන්න යමු.
මෙයාලා ගල් වෙලා වගේ. මට ගින්දර යොදලා මෙයාලා බේර ගන්න වෙනවා. තව පොරක් විවර වැට්ටුවා. අතාරින්නේ නැහැ මයි මහශේෂ්ණා කන්‍යාවිය. අපරින්නේ නැහැ. ගෝතම් ගෝතම් ඔයා සෝනියා ළමයි තරගෙන ගෙදර යන්න මම ශේෂත් එක්ක එන්න. හරි. යමු. මේ ශේෂ කොහේ ගිහියද? එතකොට මේ රඝු විසීම පේන්නේ නැත්තේ ඇයි? ප්‍රාර්ථනා බේරගන්න. ප්‍රාර්ථනා බේරගන්න. ශේෂා. ප්‍රාර්ථනා. ශේෂා තමුන් මාව බය කරන්නද? මාව? ඒ මොඩ හැපින්න තමුන්ට අමතක වෙලාද? මෙයාගේ කුදුවට පිට හානි කළා මට මෙයාගේ ශක්තිය අඩු කරන්න පුළුවන්. ශේෂා 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 ශේෂාට මොනවත් වෙන්න මොනවත්ම වෙන්න මම ඔයාට මොනවත් වෙන්න දෙන්න හැට මොනවත්ම වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා ඔයා මං ගැන හිතන්න එපා. ඔයා හතරන්න හොයන්න. එයාලා විනාශ කරලා දාන්න. මම ඔයාව දාලා කොහෙවත් යන්න මම. කලින් මගේ පවනව මට නැති වුණා. නමුත් මට යාව නැති කරගන්න බෑ ශේෂ. එයාලා විනාශ කරලා දාන්න. ශේෂා එයා යන්න ගියා. බේරගන්න බෑ මෙයා. නැහැ. ශේෂයට මම දාලා කොහෙවත් යන්න. මම මෙයාට යන්න දෙන්නේ නැහැ. මෙයාව බේරගන්න මරුස්සෙක් වුණත් මොකද මුළු ලෝකයත් එක්කම මුළු පෘථිවියත් එක්කම සටන් කරන්න සූදානම්ම. නමුත් මෙයාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ මම. දැන් තමයි කිසි දෙයක් කරන්න බෑ පින්න. තමුන් පෙරදුනා මහා ශේෂ්ණා කන්‍යා. තමුන් පෙරදුනා. ශේෂා කරලා ශේෂා शिवाय ओम नमः शिवाय. ශේෂක ඇස්සරින්නකෝ නැකිටින්නකෝ. ශේෂයක ඇස්සරින්න හැ. මම මොනව කරන්නද? කවගෙන් මන්දව වියන්නද? කවුරු බේරගනීද මෙයා? ඔයා දැන් ඔයාට විතරයි ශේෂක ජීවිතය බේර ගන්න පුළුවන් ප්‍රාර්ථනා. කොහොමද? මම මොනවද කරන්නේ? කාලය හුඟක් අඩේ ප්‍රාර්ථනා. මෙයාගේ ප්‍රාණය මෙයාගේ ජීවිතෙන් වෙන් වී යමින් තියෙන්නේ. දැන් එක දෙයකට විතරයි මෙයාගේ හුස්ම මෙයාගේ ජීවිතේ ලබා දෙන්න පුළුවන්. ඒ මොකද්ද? නාගේශ්වරීගේ දිව්‍යමය සලම. මතකයි නේද? ඒ සලමවල ශක්තියෙන් ඔයාගේ අම්මා ප්‍රතා ඔයාගේ ජීවිතේ බේරගත්තා. ඒ සලමවල උදව්වෙන් ඌර්වශී සහ සීම මෙහෙක්ට පණ දුන්නා. ඒත් එක දෙයක් ගැන දැනගන්න ප්‍රාර්ථනා. මේ සලම ප්‍රමාණවතින් නැහැ ශේෂක ජීවිතය බේරගන්න. මේකත් එක්කේ මැණික්වල ශක්තියත් උදව් වෙනවා.
ශේෂ්ඨ ඔය හොඳින් මම ගොඩක් බය වුණා. මට හිතන යාමට නැති වුණා කියලා. එතකොට එයා දැක්කද අපේ ශක්තිය අපේ ශිව දෙවියෝ ගොඩක් කාරුණිකයි. එතුමා මට මොයි කවුරුවත් නැති වෙන්න දෙන්නේ නැහැ. දැක්ක නේද? ඔයාව නැවත ජීවත් කරලා එන්න. අනේ ශිව දෙවියනි ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම දැනගෙන හිටියා. ඔයා මාව බේරගන්න ඕනම දෙයක් කරයි කියලා. බලන්න. කියා නේද? මම තමුව දුර්වල කරන්නේ ඉස්සෙල්ලම කරේ. මම රජිනාන්ගේ රජින මගේ කටගැස්ම වතුර නෙමෙයි කියලා. කොහෙද දැන් මහශේෂ්ණා කන්‍යාව? දැන් අර මැණික් නමය සහ සලඹ මගේ අපේ අද තමුන් මෙතන විදවනවා. එතකොට තමුන්ගේ ආදරය අපේ උගල විදවනවා.